ක්‍රියේට් කරා ඊට පස්සේ වැඩ කරා. වැඩ කරානේ. ඔව්. හරි. මේ ටෙක්ස්ට් ෆීල්ඩ් 3ක් වගේ දාලා ID එකයි ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එකයි දාලා හැදුවා. හරි. දැන් මේ මම අනිත් කට්ටියත් එනකම් මම මේ බලාගෙන හිටියේ ගොඩක් වෙලා. දැන් විනාඩි 15ක්ම මම බලන් හිටියා. මේ කට්ටිය ආවේ නැහැ. ඉතින් මම මේ අද දේවල් දෙකක් මං කරන්න කියන්නේ ලෑස්ති වෙලා හිටියේ. කට්ටියත් එක්කම මේ මං කිව්වා ප්‍රොජෙක්ට් එක හරියට කරගන්න. ප්‍රොජෙක්ට් එකේ කියන්නේ ඩිසයින් එක එහෙම ලස්සනට තියෙන්න ඕන. ඒ හැම දෙයක්ම මම පිළිවෙලට පැහැදිලිවම කියලා දුන්නා. නිකන් ආවට ගියාට සිස්ටම් එක හදලා වැඩක් නැහැ. මේ ආසාවෙන් කරනවා නම් ඉතින් ආසාවෙන් ඩිසයින් එකක් එමුත් හදන්න ඕන. හරි. මේ ආවට ගියාට මේ වැඩ කරලා බෑ. ඒකයි කියන්නේ. මම දැන් ඔයාලට මේ කියලා දෙන්න යන්නේ අපි දැන් මෙහෙමයි. දැන් මම ඉස්සල්ලා මෙන්න මේ යූසර් කෙනෙක්ව මේ මම සේව් කරලා තියෙන්නේ. කියන්නේ සේව් කෝඩ් එක ගහලා තියෙන්නේ. හරිද? දැන් මෙතන ටයිප් කරලා තියෙන්නේ දැන් සේව් කරන්න ඕන මේ කෝඩ් එක. හරි. ඉතින් දැන් මේ කෝඩ් එක යට අපි දැන් මොකක් හරි වැලියු එකක් මේ සේව් කරා කියන හිතන්නකෝ. මොනවා හරි ඉන්පුට් data ටිකක් අපි සේව් කළාට පස්සේ ඔටෝමැටිකලි මෙන්න මේ ටේබල් එකට වැටෙන්න ඕන. හරිද? මම ටේබල් එකට වෙනම කෝඩ් එකක් දාලා තියෙනවා මේ ටේබල් ලෝඩ් කියලා මෙතඩ් එකක් හදලා. හරි. මේ ඔයාලා ඒ වගේම සේව් කරලා ඒ සේව් කරපු data ටේබල් එකට ලෝඩ් කරලා තියන්න කෝඩ් මම කියලා දුන්නානේ. දැන් මේ තියෙන්නේ ඒ කෝඩ් එක. මේ කෝඩ් එක ටයිප් කරලා ටේබල් ලෝඩ් කියලා මෙතඩ් එකට එක හදාගෙන අපි සේව් කියන එකේ සේව් කියන බටන් එකේ මේ හරිද මේ කට්ටිය සේව් වුණාට පස්සේ මෙන්න මෙතන if එකට පිටින් මෙන්න මෙතනින් උඩ කොටසේදී උඩ කෝඩ් එකේදී කොහොමත් මේ සේව් වෙලා සේව් වුණාට පස්සේ ඊළඟට තියෙන කෝඩ් එකත් රන් කරගෙන තමයි යන්නේ. ඊට පස්සේ තියෙන්නේ table load කියන මෙතඩ් එක කෝල් කරලා තියෙන මෙතන. හරි. ඒ කියන්නේ අපි සේව් කරන data එකක් මේ සේව් වුණාට පස්සේ ඒක ඔටෝමැටිකලිම ටේබල් එකට මෙතනදී ලෝඩ් වෙන්න කියලා ලෝඩ් කරලා දෙන්න කියලා තමයි එතන කියන්නේ. හරි. මම ස්ටාර්ට් එකක් අරගෙන පෙන්නන්නම් මේක පොඩක් ප්‍රෝග්‍රෑම් එක රන් කරලා දැන් වෙන වැඩේ මොකද්ද කියලා. මේ ඉන්න පොඩ්ඩක්. හරි. පොඩ්ඩක් ඉන්න මේ මගේ වෛරස් ගාඩ් එකෙන් මේක මේ රන් වෙන එක අල්ලනවා. පිස්සු වෛරස් ගාඩ් එක පොඩ්ඩක් ඉන්න. 1 hours වලට ස්ටොප් කරමු. හරි දැන් රන් කරමු. හරි දැන් මේ තියෙන මම හදපු ප්‍රෝග්‍රෑම් එක. හරි. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකද බලන්නකෝ මේ මෙතන තියෙන ජෙනුයින් ලුක් එක. හරිද? මේක මේ ලොකු ජෙනුයින් ලුක් එකක් නෑ. නමුත් ඔයාලගේ එකත් එක්ක බලද්දී ඇත්තටම මේක හොඳයි. මොකද ඔයාලගේ එකේ ඇත්තටම කිව්වොත් එහෙම UI එක මදි. මේ ඔක්කොම රිසෝර්ස් ටිකක් දීලා UI එක මදි කියලා කියන්නේ ඉතින් ආන්න දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා හරියටම හැමෝම ලස්සන UI එකක් ගහන්න ඕන හදන්න ඕන. මෙතන මම මේ දැනට తాවකාලිකව මම මේ බටන් එක දාගත්තේ. මේ බටන් එකත් මම ඊළඟ වීඩියෝ එකකදී මේ කරනවා. හරි වෙනස් කරනවා. දැන් මම user කියන කොටස තමයි යන්නේ. හරි. user කියන එකේ මම දැන් value එකක් ඇඩ් කරනවා. දැන් මෙතන show data දුන්නාම table එකේ තියෙන දැනට table එකේ data ටික මෙතන load කරලා පෙන්නනවා. හරි. තාම නෑ පොඩ්ඩක් ඉන්න. හරි. දැන් load කරලා පෙන්නනවා. හරි මම දැන් තව මොනවා හරි data එකක් මේකට දාගන්න. මෙන්න මේ විදියට. දාලා save කරනවා. දැන් data save වුණා. ඕකේ කළාට පස්සේ ඒ data එක මෙතනට වැටෙනවා. මම ආපහු data ටිකක් හිතේ මට දෙයන් දාන යනවා. හරි. දැන් මේ values ටික add වෙලානේ තියෙන්නේ දැන් මේව. හරි. දැන් මට ඕනේ මෙතන වැඩක් නැති values add වුණොත් ඒවා ටික අයින් කරගන්න. එහෙනම් අයින් කරගන්න අපි ඒකට delete code එක තමයි දෙන්න ඕන. එහෙනම් මම මේ delete කියන සාම්ප්‍රදායිකව අපි පාවිච්චි කරන delete
remove වගේ වචන මේ මම මෙතන junk කියලා වචනයක් පාවිච්චි කරනවා. හරි junk. මම මේක ඇතුළට යනවා. මේක ඇතුළට ගිහිල්ලා මම මෙතන ටයිප් කරනවා මෙන්න මේම. හරි. අපි try catch එකක් දාලා තමයි වැඩේ කරන්න යන්නේ. හරි සාමාන්‍ය හැමදාම try catch දදා තමයි කරන්නේ. හරි. try catch ඊට පස්සේ connection එක අපි open කරගන්න ඕනේ. con.open ඊට පස්සේ අපි string query එක දානවා string query අපි query එක ලියනවා delete from අපි දැම්ම table එකේ නම table එකේ නම බලමු table එකේ නම තමයි emp database මේ තියෙන්නේ emp database එකේ user table කියන එක හරි මේ තියෙන spellings වලින්ම දෙන්න user table හරි මෙතන මේ spellings දුන්නොත් එහෙම capital symbol ඒ විදිහටම දෙන්න මෙතන නැත්තම් මෙතන ඔයාගේ program එකේ එන්න පුළුවන් ඊට පස්සේ where ඊට පස්සේ අපි දාන්න ඕනේ මෙන්න මෙතන දැන් user table එකේ අපි ID එකක් refer කරලා තමයි data delete කරන්නේ. දැන් අපි ආවට ගියාට data delete කරන්නේ නමට දැන් නම refer කරලා data delete කරොත් එහෙම දැන් හිතන්නකෝ නෙවංග කියලා 3 දෙනෙක් ඉන්නවා කියලා. 3 දෙනාම නැතිලා යනවා. 3 දෙනාගෙම data නැති වෙනවා මොකද නෙවංග කියන නමට දුන්නොත්. එහෙම බෑ. අපි ID එකට දෙන්න ඕනේ. ID එකට දෙන්නේ uniquely එක identify කරගන්න පුළුවන් එක. ඕන කෙනෙකුට ID එකක් දෙනවා. දැන් අපි national identity එක. ඒකේ නම්බර් එකක් දෙනවා. ඒ නම්බර් එක ඕන කෙනෙකුට පොදු එකක් වෙන්න බෑ. ඒක එකිනෙකාට වෙනස් වෙන එකක්. අන්න ඒ වගේ ID එකක් මෙතන දෙන්නේ. ඒක තමයි primary key එක. අපි primary key එක තමයි select කරන්නේ. හරි. මෙතනදී ID අපි දෙන්නේ මෙන්න මේ විදිහට. මගේ තියෙන්නේ මේ විදිහට. ඔයාගේ තියෙන විදිහට ඔයා දෙන්න ඕනේ. හරි. ID මෙහෙම දෙන්න. මගේ තියෙන්නේ එහෙම. හරිද? එතකොට අපි බලමු ඔය විදිහට තියෙන්න ඕනේ මොකද සමහර ලාවලට කැපිටල් සිම්බල් හොයාගන්නත් බෑ. හරි ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට මෙන්න මේ විදිහට දෙනවා අපි ID එක මෙතනින් සිලෙක්ට් කරලා ගන්න ඕනේ මෙන්න මෙතන user ID එක තියෙන්නේ අපි එතනට දීලා දෙන නම ගන්න ඕනේ txt id කියන එක txt id.text හරි මෙන්න මෙයාට ફોකස් කරලා තමයි අපි මේක ඩිලීට් කරනවා නම් ඩිලීට් කරන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ අපි මෙතනින් SQL command cmd new SQL command query connection ඊට පස්සේ cmd dot execute none query message box dot show
දාමු data jump into junk. අපි මෙහෙම දාමු data jump into junk කියලා. හරි. ඊට පස්සේ connection close කරන්න. පොඩි අවුලක් තියෙනවා අපි බලමු. delete from the table where id එතන. හරි catch එක දාලා නැහැනේ. exception.ex message box dot show ex dot message. right. දැන් මෙන්න මේකෙන් id එක refer කරගන්නවා මෙන්න මේ විදිහට. නැවංග මාත් එක්කම කරනවද කොහොමද? ඔව් සර් සර්ත් එක්කම කරනවා. හරි type කරලා ඉවරද? ඔව් සර්. හරි. ඊට පස්සේ අපි start එකක් දෙමු. දැන් ඔයාගේ data තියෙනවද ඔයාගේ මේ table එකේ? සර් මම මේ කරන්නේ මේ මගේ කලින් ඒකේ අර එරර්ස් තියෙන එකේ සර් කරන්නේ. ඒකේ data තියෙනවද? හැබැයි නෑ සර්. data නැති වුණොත් ඔයාලට ටෙස්ට් කරගන්න බැරි වෙනවා. ඔයා කෝඩ් එක type කරලා කමක් නැහැ තියාගන්න. ඔයා මේ table එකට values ටිකක් දාලාම තමයි මේක බලන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් බලන්නකෝ දැන් මොකක් හරි data එකක් clear ඒ කියන්නේ delete කළාට පස්සේ table එකකින් එක නැති වුණාද කියලා අපිට දැනගන්න නම් අපිට අර table එක load කරන්න වෙනවා මෙතනට. අර කලින් මෙන්න මේ table load කියන එක තියෙනවනේ. මෙන්න මේක මෙතනට දාන්න ඕනේ. ඒක දැම්මේ නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? අපිට මේ data එක delete වුණොත් මේ වගේ message එක එනවා මෙතන දාලා තියෙන delete වුණාට පස්සේ data jump into junk කියන එකට. හරි. නැත්තම් අපි මෙතනට අර method එක call කළොත් data එක අයින් වෙනවා කියලා වෙනම පෙන්වනවා. පොඩ්ඩක් බලමු. දැන් user table එක මෙතන. user ඊට පස්සේ මෙතනින් table එක මම load කරනවා මේ විදිහට. දැන් මට 4 කියන එක ඕනේ නම් මම 4 මෙතන type කරලා දැන් මෙහෙම type කර කර ඉන්න ඕනේ නැහැ. මේ table එකේ මේ cell එකක් click කරාම මෙන්න මේ fields වලට මෙන්න මේ data ටික යන්න ඕනේ. ඒක තාම code කරලා නැහැනේ. දැනට අපි මෙතන type කරමු. මට 4 වෙනි එක වැඩක් නැහැ. හරි. එහෙනම් මම මෙන්න මෙතනින් junk කියන මේ මේ බටන් එක ක්ලික් කළාට පස්සේ බලන්න data jump into junk කියලා message එක ආවා. ඒ කියන්නේ data එක delete වෙලා. ඕකේ කරපු ගමන් මෙතනින් 4 නැති වෙලා යනවා. දැක්කනේ? ඔය විදිහට දැන් 3ත් මට අයින් කරන්න ඕන නම් ඒ විදිහට 3 type කළා මෙතන මේ බටන් එක press කළා. එච්චරයි. නෙවංග පැහැදිලිද? ඔව් සර්. අන්න ඒ විදිහ තමයි මෙතන වැඩේ කරන්නේ. හරිද? ඔයාට තව දෙයක් මම මෙතනදී කියලා දෙන්නම්. මම මේ මෙන්න මෙතනට දාන්නම් text field එක. මේකම copy කරගමු. හරි. දැන් මේ text field එකේ
අපි යනවා properties ගිහිල්ලා ඒකේ events වලට. හරි. මෙතන තියෙනවා text change කියලා. හරි. text change කියන එක තියෙනවා. නැත්නම් තව අපිට ගොඩාක් ඒවා තියෙනවා. හරි. මේ අපි text change කියන එකේ දෙමු. මෙන්න මේ text change කියන එකේ. මෙතන ඇවිල්ලා text change කියන එක තැනට ඇවිල්ලා ක්ලික් කරලා මෙන්න මෙතන ඉස්සරහින් ඩබල් ක්ලික් කරන්න. මෙන්න මෙතන ඉස්සරහා ඩබල් ක්ලික්. හරි. මෙන්න මේ විදිහට ඩබල් ක්ලික් කරාම එනවා. එතකොට අපි මෙන්න මෙහෙම කෝඩ් එකක් දෙනවා. මේ කරන්න යන්නේ අපිට data එකක් search කරගන්නයි යන්නේ. හරි. අපි සර් ඔව් කියන්නේ. සර් මට පොඩ්ඩක් ඒක ආයෙ පෙන්වන්න පුළුවන්ද? ඔව්. මෙතන වාර් මේ දාගන්න text field එකක්. මෙන්න මේක දිගටම ගමුකෝ. මේ text field එකේ right click කරලා properties වලට යන්න. ගිහිල්ලා මෙන්න මෙතන තියෙනව නේද events කියලා එකක්. ඔය අකුණක් ගහන icon එකක් පෙන්වන්න. ඔව් සර්. අන්න ඒකට ගියාම text change කියලා එකක් තියෙනවා. ඒක තියෙනවද? ඔව් සර්. අන්න ඒ text change කියන එකට ගිහිල්ලා double click කරන්න ඉස්සරහයි. හරි සර්. දැන් ඔයා මෙන්න මෙතනට නමක් දෙන්නත් ඕන. හරිද? ඒ නම දෙන්න ඔයා යන්න ආපස්සට properties වලට. ඊට එහා පැත්තේ තියෙන icon එක. මේ තියෙන property icon එක. properties වලට ගිහිල්ලා ඔයා මෙන්න මෙතන name එක change කරන්න. එතන text box 1 කියලා තියෙන මගේ මම txt search කියලා දෙනවා. හරි. දැන් ඔන්න txt search වල ඉන්නේ දැන්. ඊට පස්සේ දැන් ඒක මෙතන change වෙන්නේ ඒක හැමම තිබ්බද? අපි මෙතනට න්යාවි අපි කෝඩ් එක ටයිප් කරනවා මෙන්න මෙහෙම. අපි උඩ කෝඩ් එකම කොපි කරලා ගමු. ලොකු වාතයක් වෙන්න ඕනේ නැහැ. හරිද? මේ මේකම කොපි කරන්න මේ table load එක ඕනේ නැහැ. හරිද? නැත්තම් table load එක දැම්මොත් එimhe ඔයා search කරන එක ආපහු load වෙනවා. වැඩක් නැති වෙනවා. හරි? දැන් මෙතනින් අපි මෙන්න මේ query එක විතරක් අයින් කරගමු. හරි දැන් ඔන්න query එක අයින් කරා. දැන් අපි මෙතන ලියන්න යන්නේ select all from select all from අපි දානවා අපේ තියෙන table එකේ name එක user table where අපි මොකක් බේස් කරගෙනද මේක සර්ච් කරන්න යන්නේ අපි user name එක බේස් කරගෙන අපි සර්ච් කරමුකෝ user name එකෙන් සර්ච් කරලා ගමුකෝ අපි කට්ටියද හරි එහෙනම් user name කියලා මෙතන ටයිප් කරන්න user name මෙන්න මෙතන තියෙන user name මේකම ටයිප් කරගන්න සමානයි ඊට පස්සේ double ඊට පස්සේ plus මම දැන් දාන්න යන්නේ මෙතනට මම ටයිප් කරන්න යන්නේ user name එක මගේ search bar එකේනේ එහෙනම් txt search කියන එක තමයි මම පාවිච්චි කරන්නේ මෙදී dot text හරිනේ ඊට පස්සේ මෙන්න මේ විදිහට ආයි message දාන්න මෙතන මේකේ අපි මෙන්න මේ line එක අයින් කර ගන්නවා අපි මෙතන ටයිප් කරනවා SQL data adapter SDA new SQL data adapter query connect ඊට පස්සේ SQL command build
build sorry build new SQL command build මේක අපි දානවා SDA ඊට පස්සේ data set වා data set new data set ඊට පස්සේ SDA dot fill ps ඊට පස්සේ අපි මෙන්න මෙතන තියෙන්න ඕනේ මෙතන තියෙනවා මේ table එක එකට අපි දීපු නම හොයා ගන්න ඕනේ table user කියන එක මේක තමයි අපි ගත්ත එක අපි copy කරගමු ඊට පස්සේ මෙන්න මෙතනින් ඒක තියන්න paste කරන්න table user dot data source ds dot table මම හිතන්නේ මේක මේ කෝඩ් එක අයි කියලා මොකද අපිට අපි database එකෙන් දැන් ෆිල්ටර් කරලා අවශ්‍යම කරන ටිකක් නෙකන්නේ සමහර විට database එකේ තියෙන සම්පූර්ණ data ටිකෙන් තමයි value එක එන්නේ හරිද ගැටලුවක් නැහැ අපි මේ search එක ගැන එච්චර හිතන්න එපා අපි බලමු මේ මේක type කළාට පස්සේ කොහොම වෙනවද කියලා දැන් මෙතන අපි show data දෙමු user name එක මෙතන තියෙනවනේ මම මේ අතරින් trg කියලා මෙතන type කරනවා අන්න trg කියලා type කළාම මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ මේ තියෙන්නේ දැන් මම trg කියන එක තමයි මට ඇවිල්ලා තියෙන user name එක trg නමුත් මෙතන මට අරගෙන තියෙන database එකේ තියෙන values මට ඕන values ටික නෙමෙයි හරි තේරෙනවද මම මේ ගත්තේ ප්‍රාථමික මට්ටමේ කෝඩ් එකක් හැබැයි අපි මෙතනට විශේෂයෙන්ම බලන්න ටේබල් එකට අදාළව නම් දැම්මා ටේබල් එකේ නම් දාලානේ තියෙන්නේ මේක ඇතුළට ගියාම මේකේ තියෙනවා edit columns වලට ගියාම මේ user id f name last name user name අන්න ඒ විදිහට හරි අපිට ඕන ටික විතරයිනේ මෙතනට ගත්තේ එහෙනම් අපි search කරනකොටත් හරිද අපි search කරනකොටත් අපිට ඕන කරන ටික තමයි මෙතනට ෆිල්ටර් කරලා ගන්න ඕනේ හැබැයි මෙතනද මම කෝඩ් කරලා දැන් ටයිප් කරලා තියෙද්දි මෙතන select all from ඒ කියන්නේ මේ user table එකේ හැම එකක්ම ගෙනල්ලා දෙනවා අර table එකට. හරි. එහෙම වෙන්න බෑ. දැන් මෙතන මම ඔයාලට මේ search කරන්නේ කොහොමද කියලා තමයි පොඩ්ඩක් පැහැදිලි කරේ. දැන් ඔයාලට තියෙන වැඩේ තමයි. හරිද? දැන් කවුද තුසලා ඉන්නවා, ලාසිත මේ ඉන්නවා, එතකොට තව කට්ටිය ඉන්නවා කනිර, නිවංග ඔය හැමෝම ඔයාලා කරන්න ඕනේ ඔයාලා ගත්ත ටේබල් එකේ මෙන්න මේකේ තියෙන මේ ඔයාලා ලෝඩ් කරගත්ත values ටික විතරමයි මෙතනින් search කරද්දි මේ ටේබල් එකට ලෝඩ් වෙන්න ඕනේ. එහෙනම් මේ කෝඩ් එක උදව්වකට ගන්න ඒ දේවල් ටික ඒ විදිහට ලෝඩ් කරලා පෙන්නන්න. හරි. හැබැයි මට ඕනේ select all from එකක් නෙමෙයි. මට ඕන තෝරාගත්ත දේවල් පමණයි. හරි. තෝරාගත්ත දේවල් ටික විතරක් මෙන්න මෙතන උඩ තියෙන header එකට කිසිම හානියක් වෙන්න බෑ. මේ ටික මේ විදිහටම තියෙන්න ඕනේ. හරි හැබැයි මෙතන මම රන් කරනකොට මේවට හානියක් වෙලා තියෙනවා මේ ටික එහෙමම තියෙනවා නමුත් ලෝඩ් වෙද්දී database එකේ මෙන්න මේ headers ටිකත් එක්ක තමයි එන්නේ හරි field name database එකේ field name කැතයි අපි දාලා තියෙන ඒවා හරි ඒ නිසා ඒවා කාටත් හඳුනා ගන්න බැරි නිසා අපි ඒවා ලස්සනට හදාගත්තා මෙන්න මෙහා පැත්තේ last name user name කොහොමද හරි ඒ විදිහටම ඔයාලා හදන්න හදලා මට
කරලා එවන්න. ගෲප් එකට දාන්න තමන් කරපු දේවල් ටික. හරි. මේවන්ගත් තනියම try කරන්න මේ අවශ්‍ය data ටික විතරක් අරගන්න. ඔයා ඒකට උදව්වක් කරගන්න මෙන්න මේ කෝඩ් එක. මෙන්න මේ ටික. මෙන්න මේ ටික හොඳට ගලප ගන්න. තනියම කෝඩ් කරන්න ඕනේ. කවුරුත් කියලා දෙන ඒවා නෙමෙයි. තමන් තනියම මේක හිතලා කෝඩ් කරගන්න. මේකේ දින data වෙනස් කර කර බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට ඔයාටම අයිඩියා එකක් එයි. හරිද? නෙවංග පැහැදිලිද? ඔව් සර්. හරි. ඩේටා මන් ඩිලිට් කරන එක කියලා දුන්නා, අප්ඩේට් කරන එක දැන් කියලා දුන්නා. ලබන සතියේ ඊට වඩා වෙනස් දෙයක් අපි කතා කරනවා. මොකද මේ ලබන සතියේ කතා කරනවා අපි මෙන්න මෙතන අපි යූසර් නේම් එකක් රැන්ඩම්ලි සිලෙක්ට් කරගන්නේ කොහොමද කියලා. හරි. බලමු මේක මම කියලා දෙනවද නැද්ද කියලා හරියටම තීරණයක් නැහැ. බලමු මේක මම මේ බලලා ඒක ඉදාට කරන්න. හරි. එහෙනම් මම මෙතනින් ක්ලාස් එක නතර කරනවා. මේ ටික කරලා මට එවන්න. හරි. හරි සර්. හරි. සර් ඔව්. සර් දැන් ෆ්‍රීද? කියන්න. සර් මගේ අර එරර් එක එනවනේ සර්. ඔව්. සර් ඒකේ මගේ අර මේ ඒකේ එන්නේ මම ඩිලීට් කරලා තියෙන ඩේටාබේස් එක මේ ඇඩ්‍රස් එකක් සර්. ඒක මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙනවා තාම ඒ ෆෝල්ඩර් එක මම ඒක ෆෝල්ඩර් එක අයින් කරොත් හරියයිද? ඔව් ඒ ෆෝල්ඩර් එක අයින් කරන්න. ෆෝල්ඩර් එක අයින් කරලා ඔයා අලුතෙන්ම වෙනම ෆෝල්ඩර් එකක් හදලා බලන්නකෝ. හරි සර්. ඒක චුට්ටක් බලලා මට කියන්න. හරි සර්. හරි. thank you sir. හරි. good night. good night.